අප දන්නවා අප මේ සියලු දෙනා එක් වී තිබෙන්නේ ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මව්බිම නිදහස් කර ගැනීම සඳහා උරදුන් අපේ ශ්‍රේෂ්ඨතම රණවිරුවන් පිළිබඳව උත්තමාචාරය ගෞරවය පුද කරන්න. රට වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ විරුවන් මේ රණවිරු ස්මාරක ඉදිරිපිට සිහිපත් කිරීම සහ ඔවුන්ගේ ප්‍රාර්ථනා කරන ලද අරමුණු ඉටු කිරීම වෙනුවෙන් යුද්ධය අවසන් වී වසර 17ක් වන අද දින අප මේ සමරුව පවත්වනවා. නිදහස් රටක අභිමානය වෙනුවෙන් ජීවිත සහ ලේ කඳුළු වලින් මිලගෙවූ සියලුම ශ්‍රේෂ්ඨ විරුවන් මේ මොහොතේ උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරනවා. තමන් වෙනුවෙන් නොව අන් අය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලු විරුවන් කළ මෙහෙවරට දේශයේ ප්‍රණාමය සහ ගෞරවය පුද කරනවා. විශේෂයෙන්ම එවැනි වීරෝදාර දරුවන් මේ මව්බිමට දායාද කළ එම දෙමව්පියන්ටත් අපේ ගෞරවය උත්තමාචාරය මේ අවස්ථාවේදී පුද කරන්න අපි කැමැතියි. මේ සැමරුමට ඔබ විවිධාකාරයෙන් සහභාගී වන්නට ඇති. මෙම රණවිරු ස්මාරකය මත ඇති දහස් ගණනක් නම් අතර ඔබ සොයන්නට ඇත්තේ ඔබට අහිමි වූ ඔබේ පියා විය හැකි. නැත්නම් ඔබේ සැමියා, ඔබගේ පෙම්වතා, ඔබගේ ඥාතියා, ඔබගේ සහෝදරයා විය හැකි. එසේත් නැත්නම් ඔබේ හොඳම මිතුරා හෝ ළඟම හිතවතා විය හැකි. ඔවුන් තම ජීවිතය කැප කළේ ඔබේ මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වගේම තාවත් විශාල අරමුණු පෙරදරි කරගෙන ජීවිත පරිත්‍යාග කළ හා සමාන ලෙසම තමන්ගේ ශාරීරික කොටස් පරිත්‍යාග කරපු සොයුරන් ඔබ සමදාමත් අපේ හදවත් තුල වීරත්වයෙන් වැජබෙන බව මා කියන්න කැමැතියි. ඔබ කරන ලද උත්තුංග පරිත්‍යාගයන් සහ කැපකිරීම වල ප්‍රතිඵල අද අපි මාතෘ භූමියක් හැටියට අත්විඳින්න තිබෙනවා. ඔබගේ කැපකිරීම පරිත්‍යාගයේ නොතිබෙන්න අපි තාමත් සැලකිය යුතු ප්‍රමාණයකින් බියජනක රාජ්‍යක ජීවත් වෙනවා. ඔබ මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී විශාලතම ශ්‍රේෂ්ඨතම කාර්යභාරය කරන ලද බව අපි ඉතිහාසයේ නොමැකෙන ලිපියට ලියවෙන බව අපට විශ්වාසයි. හැබැයි ඒ පරිත්‍යාග කර බොහෝ අය තුල තවත් අරමුණු විශාල ප්‍රමාණයක් ගැබ්ව තිබුණා. ඒ අරමුණු නම් සාමකාමී රටක්. අපිට අවශ්‍ය නැහැ යුද්ධය ගැටුම් සහිත රටක්. මම හිතනවා යුද්ධය හා ගැටුම් සහිත රටක ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රධානම කණ්ඩායම වෙන්නේ ඔබ. ඔබ දන්නවා යුද්ධය මොනතරම් විනාශකාරීත්වද කියන්නේ. ඔබ දන්නවා යුද්ධය මොනතරම් බීසුණුද කියන්නේ. ඔබ දන්නවා යුද්ධය මොනතරම්ද ඛේදවාචකයක්ද කියන්නේ. ඒ නිසා මා හිතනවා මේ මාතෘ භූමිය යුද්ධය ප්‍රතික්ෂේප කොට සාමකාමීත්වය වෙනුවෙන් විශාලතම හඬහැරය සහ විශාලම ප්‍රාර්ථනාව තිබෙන්නේ ඔබ තුල කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම සංවර්ධිත රටක් අවශ්‍යයි. ඔබගේ ප්‍රාර්ථනය ඔබ මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔබට තිබුණ මාතෘ භූමිය නිදහස් කරගන්න හා සමාන ලෙස අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ. ඒ වගේම සර්ව සාධාරණත්වයේ පිරි නීති අගයන රටක්. ඒ අරමුණ ඔබ තුල තිබුණා. ලෝකයේ දිනන රටක්. ඒ උන්ගේ මරණාසන්න ප්‍රාර්ථනාවන් ඔවුන් ජීවිතේ පූජා කළේ එම ප්‍රාර්ථනාවන් සහිතව. මා ඔවුන්ගේ මේ විරු ස්මාරක ඉදිරිපිට මා සපත කොට කියන්න ලෑස්ති. ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලද අනාගතය නිර්මාණය කිරීමේ වගකීම අපි බාර ගන්න බවත් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් කිසිසේත්ම යටපත් කරන්න පාවා නොදෙන බවත් මා සපත කරනවා. සෑම විජයග්‍රහණයක්ම සමරන මොහොතක අප සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා. ගේ දොරකඩට වෙලා තම පියා එනතුරු බලන් සිටින දූ දරුවන් තවමත් සිටිනවා. ඔවුන්ට කිසිදාක තම පියාගේ සෙනහස ලබා ගන්න වරමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම
තම සැමියා හිමි වූ බිරින්දවරුන්ගේ වේදනාව ඇගේ මුළු ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දෙනවා. නැවත ඇයට ඇගේ ස්වාමියා ලැබෙන්නේ නැහැ. ඒ අපි දන්නවා. ඒ වගේම අහිමි වූ දරුවාගේ මතකයේ සමගින් අනෙක් දරුවන් දෙස බලා සිටින මව්වරුන් පියවරුන් සිටිනවා. තවදුරටත් සැබවින්ම එම මව්වරුන්ට සහ පියවරුන්ට තමන්ගේ දරුවා ලැබෙන්නේ නැති බව අප දන්නවා. මේ සියලු දෙනා එක්ව රණවීර ස්මාරකයේ මත ඔහු සොයනවා. තමන්ගේ දොරකඩ දෙන්නේ නැති බව සැබෑව. තමන්ගේ හදවතේ ගැඹුරුම තැන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා, තමන්ගේ ඥාතියා, තමන්ගේ සොයුරා තැන්පත් වී ඇති බව සැබෑව. එහෙත් ඔහු සොයනවා. එහි තිබෙන නම සොයාගෙන මේ රණවිරු ස්මාරකයේ ඉදිරිපිට එහි තිබෙන නම සොයාගෙන පපුවට අත්තියාගෙන සුසුමක් කෙලෙනවා. මේකේ සංවේදීතාවයන්ට පිළිතුරක් ලබා දීමට අපට පුළුවන්ද? අහිමි වූ වීර සෙබළුන් සෙබලියන් සමරන අපට කළ හැකි වන්නේ ඔවුන් කළ වටිනා කැපකිරීමට ආචාර්ය පුද කිරීම පමණක්ද? උන්ගේ කැපකිරීම අපට ස්මරණය කිරීමෙන් පමණක් සෑයීමකට පත්විය හැකිද? උන්ගේ කැපකිරීම වලට අපේ ආචාර්ය පුද කිරීම පමණක් ප්‍රමාණවත්ද? අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. උන්ට ආචාර්ය, උත්තමාචාර්ය, ගෞරවය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන ලෝකය, ඔවුන් විසින් ප්‍රාර්ථනා කරන රාජ්‍ය නිර්මාණය කිරීමේ වගකීම ජීවතුන් අතර තිබෙන ඉන්න අපට පැවරී තිබෙනවා. සෑම ව්‍යසනයකදීම, සෑම උවදුරකදීම, සෑම තර්ජනයකදීම ඔවුන් දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට සාක්ෂි ඕනතරම් තිබෙනවා. සතුරු උවදුරකදී වේවා, ස්වභාවික ව්‍යසනයකදී වේවා, ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයේ අද්විතීය මෙහෙවර ඉටු කොට තිබෙනවා. යුද්ධයකදී රට ගලවා ගන්නවා වගේම ව්‍යසනයකදී ජීවිත ගලවා ගන්නත් ඔවුන් උදාර කැපකිරීම කළ බව අප දන්නවා. ඒ නිසා ඔවුන් සෑමදාමත් අපේ හදවත් තුළ අනුස්මරණීයයි කියන සහතිකය මා ලබා දෙන්න කැමැතියි. පසුගිය වසරේ මා සඳහන් කළ පරිදි අපි සන්ධිස්ථානයක සිටගෙන සිටිනවා. නොදැනුවත්කමට වඩා දැනුම සොයා ගත යුතු, අසමගියට වඩා එකමුතුකම සොයා ගොඩනැගිය යුතු, එක තැන පල්වීමට වඩා ප්‍රගතිය වෙත ගමන් කළ යුතු සන්ධිස්ථානයක් අසලට අප පැමිණ සිටිනවා. මා එදා කිව් පරිදිම අපිට මේ සන්ධිස්ථානයේ මාවත් දෙකක් තිබෙනවා. එක මාවතක් තමයි විනාශකාරීත්වී, පැරණි, ගෝත්‍රිකවාදී, ජාතිවාදී, එකිනෙකා අතර ගැටුම, වෛරය, ක්‍රෝධය වපුරන මාවත. තව මාවතක් තිබෙනවා. මේ රට සමගිය, මේ රට සංවර්ධනය, සමෘද්ධිය, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන මාවත. මම හිතන අසීරුතම මොහොතදී හෝ අපි තෝරාගන්නේ දෙවනුව මා සඳහන් කරන මාවතයි. ඒ මාවතේ නොබියව අදිෂ්ඨානශීලීව ගමන් කරන්න මා ඔබ ඉදිරියේ සපත කරනවා. මේ පරිවර්තනය වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට අද ජනතාවට වග කියන ජනතාවගේ ජනරජයක් බිහි වී තිබෙනවා. ඒ ජනරජයේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ජනතාවගේ ස්ථීර වශයෙන්ම මතු පරම්පරාවගේ, මේ රාජ්‍ය ජනතාවගේ ස්ථීර වශයෙන්ම මතු පරම්පරාවගේ අද අප ගමන් කරමින් සිටින්නේ මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම කරා යන ගමනයි. ඒ ගමන අදිස්ථානයෙන් පිරුණු ඔරොත්තු දීමේ ගිනිදැල් තුල ගොඩනැගුණු ගමනක් බව සිහිපත් කළ යුතුයි. ඒ ගමන අසාමාන්‍ය දුෂ්කරතා සහ කම්කටොළු මැද වැටී ඇති බව සිහිපත් කළ යුතුයි. නමුත් මේ දුෂ්කර ගමනේ අවසාන අරමුණ මේ රට දීප්තිමත් ආදර්ශමත් රටක් බවට පත් කිරීම බව සිහිපත් කළ යුතුයි. මා කියනවා රණවිරුවන්ගේ ප්‍රාර්ථනාව එයයි. එයින්තර ප්‍රාර්ථනා කොන්න තිබෙන්නේ නැද්ද? ඒ ප්‍රාර්ථනාව අපි ඉටු කිරීමේ වගකීම අපිට තිබෙනවා. අද අපට ඉදිරියට ගෙන යන්නේ අප අතර ඇති මනුස්සත්වයේ නොබෙදී හැකි ආත්මයයි. අපි ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයේ වැඩි දියුණු කරමින් සිටිනවා. අපේ රටේ නීතිය අධිකරණයේ ස්වාධීනත්වය අගය කරන රටක් බවට පරිවර්තනය කොට තිබෙනවා. මේ රට බේරා ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් අපේ හුරයිස් මත තබාගෙන අපි ආදර්ශවත් රටක් ගොඩනැගීමේ
අදිෂ්ඨානශීලී ගමනක ගමන් කරමින් තිබෙනවා. මා හිතනවා ඒ ඔවුන්ගේ ප්‍රාර්ථනාවයි. යුද්ධයට ලෝකයේ කැබිලි වලට පුපුරව හරින්න පුළුවන්. නමුත් සාමයට කළ හැක්කේ ලෝකේ එකතු කිරීමයි. මල සිරුරු ගොඩවල් මත මිනිස් සමාජයක් නිර්මාණය කරන්න බෑ. ලේ ගංගාවල් මත සාමයේ දේවාල නිර්මාණය කරන්න බෑ. පිපිරෙන බෝම්බ සහ වෙඩි උණ්ඩ මත මතු පරම්පරාවට සනසිලිදායක රටක් ලෝකයක් ඉතිරිවන්නේ නැහැ. යුද්ධයේ ඛේදවාචකයක්. එනිසා අපි යුද්ධයේ කතාව ඉතිහාසයට පවරලා යුද්ධයේ කතාව ඉතිහාසයට පවරලා සාමයේ තිරසාර වන්දනාව වර්තමානයට එකතු කරගෙන තිබෙනවා. අපේ වන්දනාව සාමයේ වන්දනාවයි. යුද්ධය ඉතිහාසයට උරුම කතාව බවට පරිවර්තනය කළ යුතුයි. අපේ රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ තමන්ගේ යුතුයකම ඉටු කළා. ඔවුන් යුද්ධ කළේ බෙදුම් ආදයට එරෙහිව. මේ මාතෘ භූමිය සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාට ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තහවුරු වෙති මාතෘ භූමිය. එම මාතෘ භූමිය බෙදා වෙන් කිරීමට විරුද්ධව ඔබ සටන් කරා. ඔවුන් යුද්ධ කළේ මිනිස්සුන්ට එරෙහිව නෙවෙයි. ඔවුන් යුද්ධ කළේ ජාතියකට එරෙහිව නෙවෙයි. යුද්ධයේ බිහිසුණු ප්‍රතිවිපාක සියලු ජාතීන්ට අත්විඳින්න සිද්ධ වුණා. එකම රටක තරුණියෝ මේ යුද්ධය නිසා අහිමි වුණා. අවස්ථාවාදී බලලෝභී දේශපාලකයින්ගේ සහ අන්තවාදීන්ගේ කැතපන්නේ න්‍යාය පත්‍ර නිසා එකම රටක මිනිස්සු දෙකට බෙදුණා. උතුරේ දකුණේ බලලෝභී කැතපන්නේ දේශපාලනය මෙම යුද්ධය නිර්මාණය කරා. දේශපාලන අශිෂ්ටත්වය සහ මනුස්සත්වයේ පාපන්දුව බවට පත් වුණා. අද සමහරු යුද්ධය හොඳද නරකද කියලා තර්ක කරනවා. මා යුද්ධය හොඳද නරකද කියලා විනිශ්චයක් දෙන්න සූදානම් නැහැ. හැබැයි මා කල යුත්තේ නැවත කිසිදාක යුද්ධයක් නොවන විදියට වග බලා ගැනීමයි. මේ මා ඉදිරිපිට ඉන්න අපේ රණවිරුවන්ගේ ප්‍රාර්ථනාව කුමක්ද? ඔබ ඔබගේ දරුවාට යුද්ධ බිමට කැඳවන රාජ්‍යයක් අවශ්‍යද? ඔබට ඔබගේ ස්වාමියාව යලි යුද්ධයකට කැඳවන රාජ්‍යයක් අවශ්‍යද? මා සහ මගේ රජයේ පෙනී සිටින්නේ යුද්ධය හොඳද නරකද කියලා වග විභාග කරන්න නොවේ. මා සහ මගේ රජයේ පෙනී සිටින්නේ යුද්ධයක් ඇති නොවන විදියට වග බලා ගැනීමටයි. මා හිතනවා එය තමයි සියලුම රණවිරුවන්ගේ සහ මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ ප්‍රාර්ථනාව කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම අනිසි වරප්‍රසාද නැතිව සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මැලේ වේවා සෑම පුරවැසියෙකුටම සමාන වරප්‍රසාද සහිත ජීවත් වීමේ නිදහස සාතික කිරීමයි. මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම්, මිනිස් වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම අප සමස්ත ජීවිතවලට ඇතුළත් කළ යුතුයි. අපේ සමාජයේ ඛේදවාචකෙක ඉන්නවා. අපේ සමාජයේ පුරුදු වෙලා තිබුණා එක්ක ධන ගාගෙන ජීවත් වෙන්න. මහා බල අධිකාරියෙන් ඉදිරිපිට ධන ගාගෙන ජීවත් වීම පුරුදුයි. එසේ නැත්නම් බියටපත් වී ජීවත් වීම පුරුදුයි. පුරුදු දෙකක් තිබුණා. එක පුරුද්දක් තමයි මා බලය හිමි කණ්ඩායම් ඉදිරිපිට ධන ගාගෙන ජීවත් වීම උන්ට පුරුදුයි. එසේ නැත්නම් මහා බලවත් කණ්ඩායම් වලට බිය ජීවත් වීමට උන්ට පුරුදුයි. හැබැයි උන්ට නිදහස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත් වීමට පුරුදු නෑ. සමහර කණ්ඩායම් වලට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඒ හැම කෙනාම ගෞරවය ආරක්ෂා කරන දෙයක්. හැම කෙනාගේම වටිනාකම් ආරක්ෂා කරන දෙයක්. හැම කෙනාටම සම අයිතිවාසිකම් පුදන දෙයක්. හැබැයි කණ්ඩායම් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ජීවත් වෙලා පුරුදු නෑ. උන්ට කැමති ගැටුම, උන්ට කැමති අපහාස, උන්ට කැමති අවලාද. මේක අපේ රාජ්‍යය. නමුත් අපි කැපවී සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් රාජ්‍යයක් වෙනුවෙන්. හැකියාව, දක්ෂතාවය, කුසලතාවය ඇති සියලු දෙනාට ඉදිරියට එන්නට හැකි රටක් නිර්මාණය කළ යුතුයි. විශේෂ වරප්‍රසාද වලින් වැජබුණු සමහරුන්ට ඒක වේදනාවට කාරණයක් වෙන්න පුළුවන්. සියලු දෙනා නීති ඉදිරියේ සමාන වීම අතිවරප්‍රසාද ලයිස කණ්ඩායම් වලට වේදනාවට කාරණයක් වෙන්න පුළුවන්. Taman විශේෂයි කියා හිතමින් අනේකා පීඩාවට පත් කළ අය තවදුරටත් විශේෂ නොවීම නිසා කලබල වෙන්න පුළුවන්.
තමන් විශේෂයි කියලා හිතුවා. තමන් නීතියට වඩා උඩින් කියලා හිතුවා. තමන්ට විශේෂ වරප්‍රසාද තියෙන කියලා හිතුවා. හැබැයි ඒවා අහිමි වෙනකොට විශේෂ නොවීම නිසා කලබල වෙන්න පුළුවන්. ඉතිහාසයේ කිසි දවසක නොවන විදිහට තරාතිරම නොබලා නීතිය හඹා ඒම ගැන ඔවුන් වීරු වැටෙන්න පුළුවන්. නමුත් අපි සර්ව සාධාරණත්වය උදෙසා කොන්දේසි විරහිතව කැපී පෙනෙනවා. ජනතාවගේ අභිලාෂයන් තිරසාර විටු කරනවා. මම හිතනවා මේ මියගේ රණවිරුවන්ගේ ප්‍රාර්ථනාව ඒකයි. ඔවුන් කිසිවෙක් ප්‍රාර්ථනා කරේ නැහැ නීතියට උඩින් ඉන්න වරප්‍රසාදයේ පිරිස. ඔවුන් කිසිවෙක් ප්‍රාර්ථනා කරේ නැහැ සාමාන්‍ය සමාජයේ තියෙන පොදු රීතීන් වලට උඩින් ඉන්න පිරිස. ඒ ප්‍රාර්ථනාව අපි ඉටු කළ යුතුයි. අපි මේ සමරම සිදු කරන මාසය ආගමික වශයෙන් ඉතාමත් සුවිශේෂී මාසයක්. ලෝකෙට කරුණාව, මෛත්‍රිය සහ සාමයේ පණිවිඩය ලබා දුන් ශාස්ත්‍රූරයෙකු බුදුන් වහන්සේගේ තෙමගුල අපි මේ මාසයේ සමරනවා. බුදුදහම පදනම් වන්නේ පරම අහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය මත. අපේ රට চিරාත් කාලයක් මුළුල්ලේ මේ උදාර ධර්මයේ මත පිහිටා කටයුතු කරනවා. ඒත් තමන්ගේ බලය, කෙටි උවමනාව වෙනුවෙන් වෛරය, ක්‍රෝධය, කෝපය වපුරන ඉතා සුළුතර පිරිසක් ඉන්න බවත් අපි දන්නවා. ශ්‍රී ලංකාව සතු බහුවිධ සංස්කෘතික චිත්‍රයක් තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව විවිධ ජනවාර්ගික සංස්කෘතික ආගමික සහ භාෂා කණ්ඩායම් සඳහා අපූර්ව නවතනක් වී තිබෙනවා. පශ්චාත් යුද ගැටුම් යුගයක, යුද්ධය අවසන් වෙලා තිබෙන යුගයක ශ්‍රී ලංකාව එහි වේදනාකාරී අත්දැකීම් වලින් එතර වීමට උත්සාහ ගනිමින් තිබෙනවා. අපේ උත්සාහය තිබෙන්නේ යුද්ධ ඉතාමත් වේදනාකාරී අත්දැකීම්, ඒ අත්දැකීම් වලින් නිදහස් වීම සඳහා, ඒ අත්දැකීම් අපේ මතු පරම්පරාවට උරුම නොකිරීම දීම සඳහා අපි උත්සාහ කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ වේදනාකාරී අත්දැකීම් වලින් එතර වීමට උත්සාහ කරමින් සිටිනවා. තිරසාර සාමය සහ සාජීවනය සඳහා පාලම් ගොඩනගමින් සිටිනවා. විවිධත්වයේ පිළිගැනීම හා වෙනස් කොට නොසලකීම මගින් තිරසාර සාමය හා සාජීවනය සඳහා ඒ පාලම් දායකත්වයක් සපයනවා. ලෝක ප්‍රකට ශ්‍රී පාද ස්ථානයේ සියලුම ආගමික බැතිමුතුන් වන්දනා කරනවා. පොළොන්නරුවේ යුනෙස්කෝ ලෝක උරුමය නගරේ බෞද්ධ ආරාම තුල හින්දු සිද්ධාස්ථාන තිබෙනවා. කතරගම දේවාලය බෞද්ධ, හින්දු හා ඉස්ලාම් බැතිමුතුන්ගේ පූජනීය ස්ථානයක් වෙනවා. උතුරේ යාපනයෙන් ආරම්භ වී දකුණේ කතරගමදී අවසන් වන පූජනීය පාද යාත්‍රාවකට සියලු බැතිමුතුන් එකතු වෙනවා. කිරිවේර වඳින්න යන බැතිමුතුන් දේවාලයටත් යනවා. ස්වභාවික ව්‍යසනයක් මොහොතක ජාතිකත්ව වෙනුවට මනුස්සත්වය උතුරා යනවා. නැතිබැරි මොහොතක කිසිදු ભેදකින් තොරව මිනිස්සු උපකාර කරනවා. මෙතරම් ආස්වාදජනක මිනිස් සමාජයකට මොනතරම් විශිෂ්ට රටක් ගොඩනගන්න පුළුවන්ද? මෙතරම් සංස්කෘතික මිශ්‍රතාවයක් තිබෙන, එකිනෙකාගේ ආගමික බැඳීම් හා මිශ්‍ර වී තිබෙන අපූර්වත්වයෙන් පිරි රාජ්‍ය, එවැනි මිනිස් සමාජය අපිට මොනතරම් අපූර්ව රාජ්‍යයක් නිර්මාණය කළ හැකිද? අප අත්විඳින ලද විනාශයන් ඉතිහාසයට සීමා කළ යුතු ගිය උදා වී තිබෙනවා. අපි දශක ගණනාවක් පුරා ආර්ථික යුද්ධයක ගිලී සිටිනවා. අපි මේ යුද්ධය ජයගත යුතුයි. අප දශක ගණනාවක් පුරා විරකියාව යුද්ධයක ගිලී සිටිනවා. අපි මේ යුද්ධය ජයගත යුතුයි. අපේ තරුණ පරම්පරාව සාමය, නිදහස, නිවහල් බව පිරුණු රටක් ප්‍රාර්ථනා කරනවා. අපි ඒක ජයගත යුතුයි. අපේ රටේ දරු පරපුරට විශිෂ්ට රටක් හිමි කර දීමේ යුද්ධයක අප ගිලී සිටිනවා. කිසිවක් නොදන්න අසරණ දරුවන්ට දෙමව්පියන්ගේ සෙනෙහස රැකවරණය නොලැබූ කල රටක සිය අනාගතයේ දිනන්නේ කෙසේද? අපි මේ යුද්ධය ජයගත යුතුයි. සෑම පුරවැසියෙකුටම සමාන ලෙස සමානාත්මතාවයෙන් සාධාරණත්වයෙන් පුරවැසියන් විදියට සලකන මේ රට හැමෝගම මාතෘ භූමිය විදියට සලකන රටක් බිහි කිරීමේ යුද්ධය අපි ජයගත යුතුයි. දශක ගණනාවක යුද්ධය නිමා කරමින් මේ රටේ දෙකෝටියක් ජනතාවට කඳුළු පිස දෙමු. සියලු දෙනාට අපේ උත්තමාචාරය සහ ගෞරවය පිරිනමනවා. ඒ දෙමා හිතන විශිෂ්ට සේවාවක් අපේ රණවිරුවන් විසින් සිදු කර තිබෙනවා. ඔවුන් නොතිබෙන්න මේ දෙකෝටියක් වූ ජනතාවගේ කඳුළු පිස දමන්න
හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ කාර්යයේ උත්තරීතර නියමුවන් ඔබට නැවත නැවතත් අපේ ගෞරවය හිමි කරනවා. තවදුරටත් යුද්ධයක වචනයක් නැසෙන සාමයේ පිරිවුණු නිවාල් රටක පෙරට යන්නට සිළු දිනාට අපි ආරාධනා කරනවා. ඒ වගේම මත් සිළු දිනාගෙන් ඉල්ලා සිටිනවා. ජාතිවාදී ගෝරනාඩුව, ආගමික අන්තවාදී ගෝරනාඩුව, කුඩා කැළඹිලි සහිත කණ්ඩායම් වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. මේ රට කිසිසේත්ම යලි කවර හෝ ජාතිවාදී ආගම්වාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට අඩෙන්න නොදී යුතුයි. ඒ අදිෂ්ඨානය මේ රණවිරු ස්මාරකය මත පිහිටා අපි පොරොන්දු විය යුතුයි. ඒ වෙනුවෙන් සිළු දෙනාට ආරාධනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.